ආයිබෝවන් ඔබ මේ වන්නේ රාත්‍රී 7 නිවුස් ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි. දැන් සිරස්තල. ආන්දෝලනයට තුඩුදුන් පෙට්‍රල් තොගයට අදාළ ගෙවීම් වහම අත්හිටුවන්නයි නියෝගය. නව පොලිස්පති NK ඉලංගකෝන් රාජකාරී ආරම්භයි. පොලිස් විශේෂකාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකින් සූර්යවැවදී පුද්ගලයෙකු මරුට. සුදුකොඩි නඩු විභාගයේ අතරතුර විදුලිය විසන්දි වේ. අනවශ්‍ය දෙයට මිස අධිකරණයේ මූලික අවශ්‍යතාවලට මුදල් වැය නොකරන බවට විනිසුරු මඩුල්ලෙන් දොස්. ලිබියානු කැරලිකරුවන්ට තුර්කියෙන් ඩොලර් මිලියන 200ක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. නිවාස ණය ලබා දීමේදී අඩු ආදායම් ලාභීන් හා පෞද්ගලික අංශයේ සේවකයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ අද අර්ලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින්. ජනසෙවන උපහාර නිවාස ණය වැඩසටහනට රුපියල් මිලියන 1500ක මූල්‍යාධාර ලබා දීමේ කිවිසුමට අද පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේදී අත්සන් ලැබුණා. කිවිසුමට අනුව රාජ්‍ය බැංකු කිහිපයකින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට මූල්‍යාධාර ලබා දීමට නියමිතයි. අවම ලියකියවිලි ප්‍රමාණයකින් කඩිනමින් නිවාස ණය ලබා දීමේ හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිතුමා මෙහිදී රාජ්‍ය බැංකු නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ අවශ්‍යතා අනුපිළිවෙලට පළාතේ දේශපාලන නායකත්වයේද සහභාගීත්වයෙන් නිවාස සෑදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් උපරිම ප්‍රතිඵල අත්කරගත හැකි බවද ජනාධිපතිතුමා පෙන්වා දුන් බවයි. මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට නැගෙන චෝදනා පිළිබඳව බාහිර ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවි පිල්ලේ මහත්මිය යලිත් අවධාරණය කරනවා. ඊයේ ජිනීවා නුවරදී අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළා. I call for an international credible investigation because මම ඉල්ලන්නේ විශ්වසනීය ජාත්‍යන්තර පරීක්ෂණයක්. මොකද සිදු වූ ප්‍රචණක්‍ර පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් මම මීට පෙර කළ යෝජනා රට තුළම අඩාල වුණා. එම නිසා අපි උපරිම සහයෝගය ලබා දෙනවා බාහිර ස්වාධීන පරීක්ෂණයකට. මගේ පළමු ඉල්ලීම කළේ ගැටුම් පවතින කාලයේදීමයි. ඇත්තට මෙහි මුල්ම අවධියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවසන් වරට පැවති මානව හිමිකම් කවුන්සිලයේදී මාදරු ස්ථාවරයේ වෙනසක් වෙලා නැහැ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විද්වත් කමිටු වාර්තාවෙන් පෙන්නුම් කෙරෙනවා මෙය තවමත් අවසන් නොවූ කටයුත්තක් බව. මෑතකදී Channel 4 විකාශය කළ වාර්තා වැඩසටහනට ඇතුළත් කර තිබූ දර්ශන විද්වත් කමිටු වාර්තාවේ කරුණු පිළිබිඹු කරනවා. මේ වන විට සමාජික රටවල දැඩි බලාපොරොත්තුවක් තිබෙනවා මේ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි පරීක්ෂණයක් කළ යුතුයි කියා. නමුත් මෙය විවෘත කර අවසන් කරන ක්‍රියාවලියක් නොවිය යුතුයි. මේ අතර අදගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා Channel 4 වාර්තාව පිළිබඳව අදහස් පළ කළා. එළියට ආවා බයිස්කෝප් එකක් Channel 4 කියලා. දැන් ඒක පෙන්නගෙන යනවා හැමතැනම. මේ අපේ මව්බිම ජීවිත පරිත්‍යාගයෙන් තමයි තමුන්නාන්සේලා ආරක්ෂා කරගත්තේ. දැන් අපි දිනාගෙන තියෙනවා නිදහස, අපේ ස්වෛරීභාවය, ආර්ථික නිදහස. අපි කිසි කෙනෙක්ට යට නැහැ. අක්මීමන පින්නදුව මාර්ගය කාපට් කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ආන්දෝලනයට තුඩුදුන් මෙට්‍රික් ටොන් 20000ක පෙට්‍රල් තොගයට අදාළ ගෙවීම් වහම අත්හිටුවන්නයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතා අද නියෝග කර තිබෙනවා. අමාත්‍යාංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් සමග අද පැවති සාකච්ඡාවේදී මෙම නියෝගය කර ඇති බවයි. පෙට්‍රල් තොගය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට පියවරගත් බවද එම නිවේදනයේ සඳහන්. එහි වැඩිදුරට දැක්වෙන්නේ වෙනත් අමාත්‍යාංශයක ලේකම්වරයෙකුද අදාළ කමිටුවට ඇතුළත් කර ඇති බවයි. මේ අතර පෙට්‍රල් යෙදූ වාහන අතරමඟ නතර වීම පිළිබඳ පැමිණිලි කිරීම සඳහා දී තිබූ දුරකථන අංක වෙනුවට නව දුරකථන අංක ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසන්නේ 0115 66 62 28 යන දුරකථන අංකය 0115 66 63 28 ලෙස නිවැරදි විය යුතු බවයි. මීට අමතරව 0115 66 49 41 සහ 0115 66 50 82 යන දුරකථන අංක ඔස්සේද පැමිණිලි කිරීමට ඉඩ සැලසෙනවා. අමාත්‍යාංශය පවසන්නේ ප්‍රාදේශීය කාර්යාල සහ ප්‍රාදේශීය කළමනාකරණ කාර්යාල වෙත පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කළ හැකි බවයි. ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂා කර සමීක්ෂණ වාර්තාවක් සකස් කිරීමටද කණ්ඩායමක් පත් කර ඇතැයි එම නිවේදනයේ සඳහන්. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදීද ඉන්ධන ගැටලුව පිළිබඳව අදහස් පළ වුණා.
මේ දක්වා කිසිම පිරවුම්හලක වතුර සහ රොඩු තිබුණා කියලා කිසිම පරීක්ෂණයකින් ඔප්පු වෙලා නැහැ. ඊළඟට කොළොන්නාවෙන් ගෙනිච්ච ඉන්ධන රථවල වතුර සහ රොඩු තිබුණු නිසා සමහර පිරවුම්හල් වලින් ඒ තෙල් තොග බාර ගැනීම ප්‍රතික්ෂේප කළ නැවත හරවල එවලා තිබෙනවා. ඒකෙනුත් ඔප්පු වෙනවා පිරවුම්හල් වල ටැංකි වල නෙමෙයි මේ ප්‍රශ්නේ තිබුණේ මේ ගෙන්නපු තෙල් වලම තමයි වතුරයි රොඩුයි මිශ්‍ර වෙලා තිබුණේ කියන එක. මේ නැවෙන් යම් අයකර ගැනීමක් සිද්ධ කරගන්න රජයේ ක්‍රියා කරනවාද කියන එක අපි අහනවා රජයේ. ඒ වගේම ටෙන්ඩර් පරිපාටියෙන් සහ නියමිත ක්‍රියාවලීන් බැහැරව මේ විදියට ඉන්ධන නැවක් ගෙනල්ලා මේ රටේ මේ තරම් ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ ඒ සඳහා කටයුතු කරපු ඉහළ නිලධාරීන්ට ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා රටම බලාගෙන ඉන්නවා. අන්තිම නැව අපිට අවිල්ලා තියෙන්නේ හරියාකාරව නීත්‍යානුකූල නැව අවිල්ලා තියෙන්නේ මැයි 5 වෙනිදා. ඊට පස්සේ නැවක් එන්න ඕනේ මැයි 22 වෙනිදා වෙනකොට. මැයි 22 මේ නැව ඉතිරි නැව ආවෙත් නැහැ. හිටිය හැටියේම ජූනි 1 වෙනිදා ජූනි 2 වෙනිදා 3 වෙනිදා වගේ දවස්වල හිටි හැටි කඩිමුඩියේ කැඳවනවා ටෙන්ඩර් කැඳවනවා. ලියාපදිංචි විත සමාගමක් ලෝකයේ විශාල සමාගමක් මේ සමාගම ඉදිරිපත් කරනවා තමන්ගේ සැපීම. මේ අවස්ථාවේදී අමාත්‍යාංශ ලේකම් මේක ප්‍රතික්ෂේප කරනවා. අපි දන්නේම නැති ලංකාවේ ලියාපදිංචි නොවිච්ච සමාගමේ තෙල් නැවකට බාල ප්‍රමාණයේ බාල තත්ත්වයේ තෙල් නැවකට මේ අවස්ථාව ලැබලා දෙනවා. මේ නැව තමයි මේ අද ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ නැවෙන් ගෙනාපු තෙල් ප්‍රමාණය. මේක දවල් මංකොල්ලයක්. දැන් විමර්ශන. රට පුරා ඉන්ධන පෙරවුම්හල් කරා එන පාරිභෝගිකයින් වැඩි දෙනාට ඉන්ධන ප්‍රමිති පරීක්ෂකවරුන් ලෙස හැසිරෙන්නට මඟ පෑදූ ගැටලුවේ මැවුම්කරුවන් කවුරුන්ද යන වග රටටම හෙළිදරව් විය යුතු හානි පසුගිය දින කිහිපයේදී සිදු වුණා. ඊට තුඩුදුන් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20000ක් කොළඹ වරායට ළඟා වූයේ ඉකුත් 16 වැනිදායි. රට තුළ දෙමසකට සෑහෙන පෙට්‍රල් හා ඩීසල් තොග සංචිතයක් පවත්වාගෙන යාමේ වගකීම ලංකා ಖನಿಜ තෙල් නීතිගත සංස්ථාවට පැවරී තිබෙනවා. මේ මාස 3 වෙනිදා රැස්වන එම තොග සමාලෝචන කමිටුව තීරණය කරන්නේ ජුනි මාස 10 හෝ 11 යන දිනය තුළ පෙට්‍රල් හා ඩීසල් තොගයක් රටට ගෙන්වා ගත යුතු බවටයි. ඒ අනුව ඔක්ටේන් 90 හා 95 වර්ගයේ පෙට්‍රල් හා ඩීසල් තොගයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළා. ලංකා ಖනිජ තෙල් නීතිගත සංස්ථාව ඉකුත් දශක 3 තුළ අනුගමනය කර ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව මැයි මාස 5 වෙනිදා කැඳ වූ ටෙන්ඩර් විවෘත කළ යුතුව තිබුණේ මැයි මාස 12 වෙනිදායි. එහෙත් මැයි මාස 5 වෙනිදා කැඳවෙන ටෙන්ඩර් විවෘත කෙරෙන්නේ දින 19කට පසු එනම් මැයි මාස 24 වෙනිදායි. එතෙන් සිට ජුනි මාස 11 වෙනිදා දක්වා වූ දින 17ක කාලය අදාළ ಖනිජ තෙල් තොගය රට තුළට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ප්‍රමාණවත් නොවූ හේයින් මැයි මාස 5 වෙනිදා සිදු කෙරුණු ටෙන්ඩර් කැඳවීම අනුව ඊට ඉල්ලුම් කර ඇත්තේ එක් සැපයුම්කරුවෙකු පමණයි. එහෙත් ඔහුටද අදාළ ටෙන්ඩරය ප්‍රදානය කර නැහැ. ඒ අනුව මැයි මාස 5 වෙනිදා කැඳ වූ ටෙන්ඩර් අවලංගු කර මැයි මාස 25 වෙනිදා යලි ටෙන්ඩර් කැඳවා 31 වෙනිදා එම ටෙන්ඩර් විවෘත කෙරෙනවා. එම ටෙන්ඩරය අනුව මිලදී ගැනීමට තීරණය කෙරෙන්නේ ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් හා ඩීසල් පමණයි. එම ටෙන්ඩර් කැඳවීමද අනුව මුල් සැපයුම්කරු පමණක් ඉදිරිපත් වී තිබෙනවා. එවර ඔහු දැනුම් දී ඇත්තේ තමාට අදාළ පෙට්‍රල් හා ඩීසල් තොගය රට තුළට ගෙන්විය හැකේ ජුනි මාස 17 හෝ 18 යන දින තුලදී බවයි. එය සැලකිලිටගෙන එම ටෙන්ඩරයද අවලංගු කර තිබෙනවා. මේ ක්‍රියාවලිය පුරාවට ලංකා ಖනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ මැදිහත් වීමක් සිදු වී නැහැ. මේ වන විට සංස්ථාව සතු පෙට්‍රල් හා ඩීසල් තොග සංචිත හීන වී දැඩි ඉන්ධන හිඟයක් පැන නැගෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබීමේ පසුබිම තුළ ජුනි මාස 10-11 යන දෙදින තුළ පෙට්‍රල් හා ඩීසල් තොගයක් රට තුළට ගෙන්වීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරයා බාරගෙන තිබෙනවා. ඒ සඳහා සැපයුම්කරුවෙකු නිර්දේශ කර ඇත්තේ සංස්ථාවේ වාණිජ්‍යාංශයයි. ජුනි මාස 1 වෙනිදා ලේකම්වරයාගේ ඇරියුමෙන් ජුනි මාස 10 හෝ 11 යන දෙදින තුල අදාළ පෙට්‍රල් හා ඩීසල් තොගය රටට ගෙන්වීමේ වගකීම බාරගත් එම සැපයුම්කරු අදාළ ඉන්ධන තොගය කොළඹ වරායට ගෙනවිත් ඇත්තේ ජුනි මාස 16 වෙනිදායි. ජුනි මාස 10 හෝ 11 යන දෙදින තුලදී අදාළ පෙට්‍රල් හා ඩීසල් තොග රටට ගෙන්වා ගැනීමේ ඉලක්කය ගිලිහෙන්නේ මැයි මාස 5 වෙනිදා කැඳ වූ ටෙන්ඩර් දින 19ක් යනතුරු විවෘත නොකිරීමේ අත්නෝමතික තීරණය හේතුවෙන්. එම තීරණය කවුරුන් විසින් කුමන අරමුණක් උදෙසා ගත් එකක්ද? ඒ හේතුවෙන් රටට කඩිමුඩියේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20000ක් ගෙන්වුවේ ලංකා ಖනිජ තෙල් නීතිගත සංස්ථාව දශක 3ක් පුරා අනුගමනය කරන පිරිවිතරයන්ට අනුකූලවද? ಖනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.
එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද මහනුවරදී පැවැත්වුණා. ආණ්ඩුවේ මර්ධනයට එරෙහි ජනතා පෙළගැස්ම ලෙස නම් කර තිබූ මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ මහනුවර ඔරලෝසු කණු වසලදී. උද්ඝෝෂකයින් එම ස්ථානයට රැස් වුණේ නගරයේ ප්‍රධාන මාර්ග 4ක් ඔස්සේයි.